welcome back to my YouTube channel. ඉතින් අද ගේන්නේ හරිම fun vlog එකක්. ඉතින් මං හිතනවා ඔයාලා අද මේ vlog එක enjoy කරයි කියලා. වෙනදට ගේන vlogs වල වඩා ටිකක් වෙනස් vlog එකක්. මම මේ ඇඳ ලෑස්ති කරන්නේ මගේ යාළුවන්ට. අපි sleep over එකක් දාන්න කතා කරගත්තා. දැන් ඔයාලා කොහොමද thumbnail එකේ දකින්න නිසා මම කියන්නම්. අපේ සෝෂල් එකට ඉතින් අම්මයි මායි කීල්ස් එකට ගියා. ඒ වගේම අපිට හම්බුණා මේ වයිරල් මැංගෝ අයිස්ක්‍රීම් එක. ඒක මාර රසයි. ඉතින් දැන් අපි මේ ග්‍රොසරිස් ටික අරගෙන ගෙදර ඇවිල්ලා මම මේ අන්පැක් කරනවා. ඉතින් පහුගිය සති දෙකමාර විතර මං vlogs මුකුත් ගෙනාවේ නැහැ. මට ඕන උනේ මේ vlog එකම ගේන්න. ඉතින් මම මේක edit කරන්නෙත් මේ සතියකට පස්සේ. ඇත්තට මේකට හේතුව මේ vlog එකට දාන්න ඕනේ සමහර clips ගන්න හම්බුනේ ටිකක් පස්සේ නිසා. ඒ වගේම මං සනීප නැතුව ඉඳලා මගේ voice එක වෙනස් වෙලා හිටපු නිසා තමයි මේක ගේන්න ගොඩක් පරක්කු වුනේ. හැබැයි මට හිතෙනවා wait is worth it කියලා. මොකද මේක හරිම shock fun vlog එකක්. ඉතින් මගේ යාළුවෝ 4 දෙනා ආවා. ඉතින් අපි මේ dinner හදනවා. අපි හැදුවා fried rice එකක්. එතකොට තව ඒවා හැදුවා. ඔයාලා බලාගෙන ඉන්න මොනවද හදන්නේ කියලා. ඉතින් මේ අපේ නිසල්මා කැරට් කපනවා. එතකොට අපේ මෙතුලි හාල් හොදනවා. එයා තමයි අපේ අම්මා. එයා තමයි බත් එක බැලුවේ. බත් එක රසයි. බලන් ඉන්න. ඔයාලට පේනව නේද? ෆ්‍රයිඩ් රයිස් එකට මේ කැරට් කපලා තියෙන හැටි. කැරට් ග්‍රේට් කරලා තියෙන්නේ. දැන් මේ ආය අපේ නිසල්ම කැරට් ටික කැපුවා. මම මෝන්චි කැපුවා. දැන් අපි පොඩි බීම බ්‍රේක් එකක් කරනවා. ඉතින් හරිම ෆන් දවසක්. මං හිතන්නේ මේකේ මං ගොඩක් ඒවා මියුට් කරයි. මොකද සද්ද නම් හරිම වැඩි. හරිම ෆන් දවසක්. හැබැයි අපිට අපේ ඩයසුයි මහීෂයි නැති අඩුව ගොඩක් දැනුණා. එයාලා දෙන්නත් හිටියා නම් තවත් ෂෝක්. ඉතින් අපි අනිවාර්යෙන් මේ වගේ ස්ලීප් ඕවර්ස් තව දාන්න හිතාගෙන ඉන්නේ. So ඩයස් මහීෂා මේක බලලා නම් අනිවාර්යෙන් ඔයාලා දෙන්න ඊළඟ ස්ලීප් ඕවර් එකට එන්න ඕනේ. පේනවනේ සත්තේ. ඉතින් ඔය වගේ තමයි සින්දු කිය කෑග ගහ hina වෙවි පිස්සු කර තමයි අපි ඉතින් කරේ. ඊට පස්සේ දැන් අපි වෙනම ඔක්කොම vegetables ටික කපාගෙන දැන් අපි chopsy එකට දාගන්නවා තමයි මේ. ඇත්තටම chopsy එක නම් හැදුවේ ටිකක් YouTube එකෙන් බලාගෙන. මොකද අපිට මේ කොම්තාර් එකක් මදි වගේ තේරෙන නිසා අපි කොහොමත් එක YouTube එකෙන් බලාගෙන තමයි හැදුවේ. ඒ ඇස්සේ අපේ මිතුලි කියනවා එයා මේ එයාටනේ අපි sausages පදින්න දුන්නේ මොනවාටද අපේ fried rice එකට. එයාට දැනින් නිකන් එයා barbecue party එකට ඇවිල්ලා මේවා කරගෙන ඉන්නවා කියලා. මේ අපේ chopsy එක හදන්නේ අපේ සනුලි. ඊට පස්සේ අපේ නිසල්ම අංකල් කරේ. අයියා තමයි මේ එයා මොන හරි කරා. I can't remember. කොහොම හරි මම තමයි videographer. මමත් එළවලු කැපුවා. ඉතින් නිසල්මයි සනුලි එකතු වෙලා තමයි chopsy එක හැදුවේ. මේ මෙතුලි තමයි sausages බෙදලා තව එයා හැදුවා අපේ රසම රස chili paste එකක්. ඒවත් අපි පෙන්නන්නම්. කොහොමත් කඩේ චොපලාවකට පස්සේ මොකද මේ chopsy එක. දැන් මේ මෙතන වැඩිකට පේන්නේ බෝන්ජි වැඩි වගේ මං ඇහුවා. නෑ කැරට් වැඩි වගේ. අර පෙල්ලන පැත්තට එන ටික තමයි. රයිස් එක මේ තියෙන්නේ. මේ දැන් නැති වගේ හැම කලම් වෙලා ඉන්නේ. ඔව්නේ.
බත් ගොඩ ආරියක් තියෙනවා. මෙයා ලෑස්ති වෙනවා මොනවද? chili paste හදන්න. ඊට පස්සේ අපේ ඩිනර් වැඩ ගොඩක් ඉවරුණු ගමන් සනුලීමායි මේ හදන්නේ මොනවද අපිට මේ මූවි එකක් බලන්න අපි ප්ලෑන් කරා. ඒ මූවි එක බලන්න මේ ස්නැක්ස් තමයි මේ දාන්නේ. ඔයාලා බලාගෙන ඉන්න. මොකද අපේ මේ ප්ලෑන්ස් වලට වෙන්නේ කියලා. ඉතින් දැන් අපි හැමෝම ස්නැක්ස් ගෙනාවා. මමත් අර කීස් ගිහලා ගෙනාවනේ. ඉතින් ඒකින්ද ස්නැක්ස් ගොඩාක් තිබ්බා. දැන් මේ තියෙන ඩිනර් එක අපි භාජන පිටින්ම දාගත්තා. අපි කෝක් එකක් හදාගෙන කෝකුත් දාගෙන අපි ඉතින් ඩිනර් ගත්තා. අපි ඩිනර් හදලා ඉවරන ගමන් අපි හරිම ෆන් දෙයක් කරා. මේ අපි වීඩියෝ කරා මේ අර මියුසික් වීඩියෝ එකක් අර මේ ඒක හරිම ෆන්. මම මේකට දාන්නේ නෑ. ඒක හරිම ෆන්. මං හිතන්නේ අපිට ඒක ලස්සන මෙමරි එකක්. ආයේ කවදා හරි බලද්දී ඉතින් මම මේවත් රෙකෝඩ් කරේ ඇත්තටම අර කවදා හරි බලද්දී ඒක ගොඩක් ෂෝක් නිසා. දැන් අපි මේ මූවි එකක් බලන්න අපි මේ පැය ගානකට පස්සේ එකක් සිලෙක්ට් කරලා අන්තිමට මේ Netflix එකේ එකක් තමයි සිලෙක්ට් කරගත්තේ. it's a horror movie. කොහොමද horror එකක් බලන්න තමයි අපි plan කරේ. මේ දැන් ඊට පස්සේ මේක බෆර් වෙන්න පටන් ගත්තා. එහෙම වුණත් අපි බලනවා කියලා කොහොම හරි මේ ඩිසයිඩ් කරලා but අන්තිමට අපි ගොඩක් බයයි. ඒ කියන්නේ අපි බය වැඩි නිසා අන්තිමට අපි මේ ඌනෝ ප්ලේ කරා. ඊට පස්සේ අපි ඩාන්ස් කරන වීඩියෝස් මම පෙන්නන්න විදිහක් නැහැ. ඉතින් ඊට පස්සේ දවසේ අපිට රිහර්සල්ස් තිබ්බා. අපි මේ රිහර්සල්ස් වලට යන ගමන් අපි තාත්තා ගිහින් දැම්ම අපිව මේ රූල්ස් එක මොකටද කියලා මම පස්සේ කියන්නම්. ඉතින් මේ තියෙන්නේ අපිට අපේ අන්තිම රිහර්සල්ස් දවස. මම මගේ සාරියකට ගැලපෙන්න nails දාගත්තා. ඒක මාරම ලස්සනයි. ඉතින් දැන් මම මේ එඩිට් කරන ගමන් හිතුවේ මම ක්ලිප්ස් ගත්තද කියලා. ඉතින් guys මේ තියෙන්නේ මගේ සාරි එක, මං ගෙනිච්ච බෑග් එක, ඔක්කොම මගේ ජැකට් එක මේ දේවල්. ඉතින් මම මේ මෙච්චර සති ගාණක් තිස්සේ රිහර්සල්ස් ගිහිල්ලා nails දාගෙන මේ ඔක්කොටම ලෑස්ති වුණේ අපේ සෝෂල් එකට ඉස්කෝලේ. ඉතින් මට ඇත්තට මං හරිම එක්සයිටඩ් වෙලා හිටියේ මාස ගාණක් තිස්සේ. දැන් මං මේ තියෙන එදා උදේ ඔක්කොම ටික මම ලේඅවුට් එකක් දාලා මම නිකන් ඔයාලට පෙන්නන්න ක්ලිප්ස් ගත්තා. ඉතින් ඩ්‍රෙස් කරලා අම්මයි මායි කැබ් එකක් දාගෙන ඉස්කෝලේට ගියා. ඉස්කෝලේට ගිහින් එහෙම ගොඩක් ක්ලිප්ස් ගත්තේ නැහැ. මේ ඉන්නේ මගේ යාළුවෝ 5 දෙනා ඉස්කෝලේ ඉන්න. ඉස්කෝලේදී මට හම්බුණු. ඉතින් මේ අපි ශකීලා ට්‍රෙන්ඩ් එක කරන්න try කරපු හැටි තමයි මේ. ඉතින් ලයිට් ෂෝ එකක් තිබ්බා අපේ සෝෂල් එකේ. මේ තියෙන්නේ ඒක. මට හිතා ගන්නවත් බැරි තරම් හරිම ලස්සනට තිබ්බා අපේ මේන් හෝල් එක. මේන් හෝල් එකද කියලා හිතා ගන්නවත් බැරි තරමට. ඉතින් ජීවිතේට අමතක වෙන්නේ නැති දවසක්. මාර විදිහට සතුටු හිතුණා. ඒ වගේම මේ ඉස්කෝලේ යාළුවෝ දාලා යන්න දුක හිතුණා. ඉතින් හිතුවේ නැති මෙමරිස් ගොඩක් හදාගෙන හරිම පොඩි කාලයකින් ගොඩක් හිතට දැනුණු තැනක් විදිහට පත් වුණා ඉස්කෝලේ. ඉතින් මේ තියෙන අපේ ලයිව් ෂෝ එක ඒක මාරම ලස්සනයි. ඒ කියන්නේ මෙතන ඉද්දී ඒක දැනුණා අපිට ගොඩක් සවුන්ඩ් ඉෆෙක්ට්ස් එක්ක. ඉතින් අපි ඩාන්ස් කරා. දැන් මම මේ දවස් දෙකකට පස්සේ තමයි හරියටම රිකවර් වෙලා ඉන්නෙත් මේ ඇඟේ පතේ අමාරුවෙන්. ඉතින් මෙන්න මේක නිසා තමයි මම පහුගිය දවස් ටිකේ හරියට vlogs ගෙනාවෙත් නැත්තේ. මොකද රිහර්සල්ස් යන තිබුණ නිසා. ඉතින් තවත් vlog එකකින් ඉක්මනටම හම්බෙන්නම්.